ඉතින්ද හැඳුනට සිත මගේ පොළොන්ද සියලු මබකට තෙම් කර වදදට ගමක්ම කෙරවා ගියා මාත්‍යෝ වෙදෙක් ඔයා ගන්න ඇත්ත වෙනෙක් හොයා යන්න ඉන්නවා. මාත්‍යද යන්න ගමක්ම එළුවා එළිලා අම්මන්ද හුදු ඉස්පිලාදී තමයි හීයාවේ නර්ස් කට්ට ඇංගව මට තුබා හැදුවා කට්ට දැක්ක දේ අත්ත කට්ට ගහන්ති බහුවා මට පේන්නේ කැලුම් මෙයා කඩේකට ගිහිල්ලා පාන් කාලයි හොදි චුට්ටයි ඉල්ලලා වගේ. ඒක තමයි. ගමකින්ම කුටි කන්න මොකද්ද කරපු වැරද්ද? සිව්දරු මාවකට ළම්මයක් දෙන්නේ. සිව්දරු මාවකට නම්බරේ දෙන්න ගිහිල්ලා. නර්ස්ෙන් ඇහුවා tuu බලක් tuu කරදලා පෙන්වන්න පුළුවන්ද කියලා. ඇරියයිගත් මේ පුගේ අම්මෝ කප්ත වාතුවංග පහේ හිටියේ වාතුවංග පහ. හරි නේද? ඔයින් ගියා අවකට ඇති නේද? මේ මිනිස්සයා චූ කරන තැන පෙන්වන්න කියලානේ. මාත්‍යෝ අපේ දත් හතරක් විතරයි ඉන්නේ. ඔය ඇනුවා නිම ඇනුවා. ගහන්න කලින් කටේ දත් කීයක් තිබ්බද? ඇනි ඇනුවා. නිම දාන බෑන්වා බෑන්ලා අම්මේ. කොයි හරියද බෑගුවේ? මොනවද බිම දාලා පෑගුවේ? ආගමු දැන මතක නෑ දොක්ටරියව දුංගයක් නම ලියන්නේ. මේකට ගහන්න නෙවෙයි වටින්නේ. මේ කොහොම හරි කමක් නෑ මේ හොස්පිටල් එකෙන් ඔයාව ඩිස්චාර්ජ් කරාද? නෑ අයිංගා ඒව ඉන්න ගානේ. තුගන පෙන්නන්න බැරිවයි. කාලා බැන්නුවා. වෙන ඔයාගෙන ආවේ. කමන්නේ කොහොම හරි කමන්නේ ඔයා පැම්පර්ස් එකක් ඇඳලා දාවේ. අම්මනේ තියෝ දන්නේ ලකියාවේ. නෑ මේ ගහනවා කියලා මෙහෙමත් ගහනවද නේද? ඔය වගේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා කියලා මෙහෙමත් ගහනවද කැලුම් මං අහන්නේ. ඒකනේ දන්නේ නැති දෙයක් නෙමෙයි මිනිස්සු අහලා තින්නේ නේද? හරි. දැන් නදුව ගානේ වැරදි මං කියන්නේ. ආවගේ ඔමම්මෝ අම්මා. ඉතින් ගහනවා කියලා ඔබ ගහන්න හොඳ නෑ ඇත්තටම. මම යන්න දුංකලයක් නමලා තියාගන්න ඉන්නේ. එතන බාංගලා නින්නේ. මට මෙයාව දකිද්දි පොඩි කතන්දරයකුත් මතක් වෙනවා. මේ කියන්නත් බෑ මෙතන කමන්නේ කියමු අපි මේ විකට ඇඳුම් තරගෙන නේද? මේ මගෙත් හිටියා මේ වගේම යාළුවෙක්. මේ කියන්නද මං කමන්නේ නැද්ද? ඉක්මන යන්න ඉන්නවා. හරි ඉක්මනට කියන්නේ. මේ වගෙත් හිටියා මේ වගේම යාළුවෙක් ඇලු. මේ මාත් එක්ක වැඩ කරා මට මතකයි ඩොක් යාඩ් එකේ වැඩ කරද්දි මේ එයාගේ ගෑනු කෙනා හිටියේ පිටරට. පිටරට හිටියේ මේ මට කියනවා නැවක් ඇතුලේ වැඩ කරද්දි මේ මචං මං කිව්ව විදිහටම කියන්න. මචං